මම චූටි පපා මං වේදනාවත් එක්ක කෑ ගහනවා මට නිින්ද යන්නේ නැහැ. එතකොට අර එයාව මට ටිකක් මගේ ඇරුණා. මේක ගොඩක් මගේ දරුවෝ දෙන්නට මහත්යට ගොඩක් මානසිකව බලපෑවා. මගේ නම මහේෂිකා. මම ආවේ කිරිබත් ගොඩේ ඉඳලා. සයිටිකා රෝගය තිබුණේ මට 2022 මේ ලෙඩේ ආවේ. ඇත්තටම කිව්වොත් මං ඇඳේ හිටියේ බබාලගේ වැඩ, එයාලා ක්ලාස් ගෙනියන ඉස්කෝලේ වැඩ, එයාලා ගේනේවා හැමදේම. ඒ ඔක්කොම නැතුණා මං ලෙඩ වෙලා මම ඇත්තටම ඇඳුලේ හිටියේ. මම චූටි බබා මං වේදනාවත් එක්ක කෑ ගහනවා මට නිින්ද යන්නේ නැහැ. එතකොට අර එයාව මට ටිකක් මගේ ඇරුණා. මේක ගොඩක් මගේ දරුවෝ දෙන්නට මහත්යට ගොඩක් මානසිකව බලපෑවා. පොඩි බිස්නස් එකක් ස්ටාර්ට් කරා. ඒක නැති වුණා. ඊට වැඩි 90%ක් විතර කිට්ටුව මගේ රෝගේ දැන් සුව වෙලා තියෙනවා. දැන් ටික ටික මගේ එදිනදා කටයුතු ටික කරගෙන යථාර්ථයට එන ගමන් තමයි මේ ඉන්නේ. මං හිතුවේ නෑ මං හිටපු විදිහට මට මේ වගේ කකුල තියලා ඉදලා යන්න පුළුවන් වෙත්තා. මගේ නැවතිච්ච බිස්නස් එක නැවතත් මම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා එහෙම රෝගයෙන් පෙළෙන කෙනෙක් ඉන්නවනම් මේ ස්ථානෙට ඇවිල්ලා ඒක සුව කරගන්න යොමු වෙන්න කියලා.